මිත්‍රයනි ඔන්න ඉතින් සුබ දවසක් ඒවා සියලු දෙනාටම. අපි නුවරඑළියට යන ගමන් ඉන්නේ. නුවර ඉඳන් නුවර එළියට යන ගමන් ඉන්නේ. මේ නුවරේ ඉඳන් නුවර එළියට තියෙනවා කිලෝමීටර් ආසන්න වශයෙන් 70කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මං සාමාන්‍ය කිලෝමීටර් 40කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නේ. පුස්සල්ලා උපව කරා ඊට පස්සේ තියෙනවා රම්බඩ තියෙනවා. ලස්සන ප්‍රදේශයක් අපිට කොත්මලේ ඩෑම් එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගම්පලෙන් නුවර එළියට හැරෙනකොටම අපිට තියෙන මහවැලිගඟ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ලස්සන පාර දෙපැත්තේ තේවතු තියෙනවා, ලස්සන දියඇලි තියෙනවා. ඒ වගේම තමයි තේවතුත් එක්කම තියෙනවා සෙම ප්‍රසිද්ධ තේ ෆැක්ටරි කීපයකුත් බලා ගන්න පුළුවන්. ලස්සනට මීදුමත් එක්ක දැන් වෙලාව ආසන්න වශයෙන් 3:00ට පමණ ඇති හවස. පොඩ්ඩක් කූල් බවකුත් තියෙනවා. අපි යමු ඉස්සරහට කොහොමද කියලා බලන්න. මන් දැන් ඉන්නේ නුවර ඉඳන් නුවර එළියට යනකොට කොත්මලේ ඩෑම් එකේ වතුර පෙරලා තියෙන ආකාරය පෙන්න දුරකින් ඉන්නේ. මේ පේනවා ඇති සාමාන්‍ය මෙතන ඉඳන් කිලෝමීටර් 17ක් වගේ තියෙනවා ඩෑම් එකට. එනකොට ඒ 17 දුර මේ වෙනකල්ම උඩට වතුර පෙරලා තියෙනවා මේ වැස්සත් එක්ක. එහෙම යනකොට රම්බඩ උමගට ඉස්සෙල්ලා දුරින් ඈතින් පේනවා පූණ ඇල්ල. ඒ වගේම ඒක අපිට දැක් ගන්න පුළුවන් රම්බඩ ඇල්ලට ඉස්සෙල්ලා බලා ගන්නත් පුළුවන්, රම්බඩ ඇල්ලට පස්සේ බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක පූණ ඇල්ල පේන මානේ පහු කරන් ටික දුරක් යනකොට හම්බ වෙනවා රම්බඩ ඇල්ලත් එක්ක රම්බඩ උමග. ප්‍රසිද්ධ උමගක්. ඒ රම්බඩ උමග හදන්න ඉස්සෙල්ලා ඒක වටේ යන්න බොහොම අමාරු පාරක් තමයි තිබිලා තියෙන්නේ. පස්සේ තමයි කාලයත් එක්කම අලුත් මාර්ගය හදලා තියෙන්නේ රම්බඩ උමග. ඊට පස්සේ ඒකට පස්සෙත් මේ ඔයගොල්ලෝ එනකොට ඇතින් පේනවා තව උස දියැලක්. මං හිතන්නේ ඒක ගැරන්ඩි ඇල්ලෙම කොටසක් වෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා ලස්සන තේවතු යායක් තියෙනවා. ඒ වගේම තමයි ෆැක්ටරියක් තියෙනවා. අපි යන් ඉස්සරහට. රම්බඩ පහු කරලා ටික දුරක් යනකොට බ්ලූෆීල්ඩ් ටී ගාඩන් එක හම්බ වෙනවා ෆැක්ටරි එක. ඒක හැබැයි නෝටිස් කරලා තියෙන එක ෆ්‍රී විසිට් කරන්න දෙනවා කියලා. මොන ඕගලන්ට එනවා නම් පුළුවන් කතා කරලා ෆ්‍රී විසිට් කරන්න දෙනවද, ටයිම් එක කොහොමද ඒ කියන විස්තර ටික දැනගන්න. ඉතින් උඩට තවත් එනකොට අපිට කොත්මලේ ඩෑම් එකේ ඉඳන් මහවැලිගඟ දිගේ වතුර පිරලා තියෙන ආකාරය ලස්සනට බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි තනින් තන විකුණන තියෙනවා. සාමාන්‍යයෙන් ගෙඩි 8ක 10ක වගේ පොඩි පැකට් එකක් රුපියල්
600ක වගේ මුදලක් වෙනවා නුවරඑළිය ආසන්නේ. හැබැයි මේ සයිඩ් එකේ නම් මිල කොහොමද දන්නේ ඔයගලන්ට පුළුවන් දන්නවනම් කොහොමද කියලා බලාගන්න.